ආයුබෝවන් හිතවත් සහෘදයින් ජීවිතයට ජ්‍යොතිෂය YouTube නාලිකාව වෙතින් ඔබ වෙත ගෙනෙන ජීවිතයට ජ්‍යොතිෂය දැනුම බෙදමු ඉගෙන ගනිමු. අපගේ වැඩසටහනට ඔබව ඊ타ත්ම ආදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න යන්නේ මේ ලෝකයේ ඉන්න ඊ타ම සුවිශේෂී පුද්ගලයෙක් ගැන. ඊ타ම සුවිශේෂී ලග්නයක් ගැන. ඒ තමයි වෘෂභ ලග්නයෙන් උපන් පුද්ගලයා ගැන. ඔයා මේ වීඩියෝ එක බලන්න ආවේ ඔයා මුළු කේන්ද්‍ර චක්‍රයේම ඉන්න විශ්වාසවන්තම ඉවසිලිවන්තම ඒ වගේම කාටවත්ම වෙනස් කරන්න බැරි තරම් මුරණ්ඩු කෙනා. එහෙමත් නැත්නම් වෘෂභ ලග්නයෙන් ඉපදුණු කෙනෙක් නිසා වෙන්න ඇති. අද මම මේ කතා කරන්න යන්නේ සමාජය දකින ඔයා ගැන නෙමෙයි. කවුරුත් දකින්නේ නැති ඔයාගේ හිත ඇතුලේ හංගගෙන ඉන්න ඒ නිහඬ හැබැයි අතිශය ප්‍රබල හදවත ගැනයි. ඔයා වෘෂභ ලග්නයේ කෙනෙක් නෙවෙයි නම් දැන්ම මේ වීඩියෝ එකෙන් අයින් වෙන්න. මොකද වෘෂභ ලග්නකාරයෙක්ගේ හිතක තියෙන බර තේරුම් ගන්න පුළුවන් වෘෂභ ලග්නයෙන් ඉපදුණු කෙනෙක්ට විතරමයි. ජ්‍යොතිෂයට අනුව ඔයාගේ ලග්නාධිපති තමයි ආදරය, කලාව සහ සුඛෝපභෝගී ජීවිතයකට අධිපති වෙන සිකුරු ග්‍රහයා. ඒ වගේම මේක මහ පොළොව වගේ ස්ථාවර වෙනස් වෙන්නේ නැති ස්ථීර රාශියක්. ඔයාගේ සංකේතය තමයි ගවයා. එහෙමත් නැත්නම් වෘෂභයා. මේ වචන ටික හොඳට මතක තියාගන්න. මොකද ඔයාගේ මුළු ජීවිතේම හැසිරෙන්නේ මේ කියපු දේවල් ඇතුලේ. අහගෙන ඉන්න මේ කියන්නේ අකුරක් නෑර ඔයාගේම කතාවයි. මූලික පෞරුෂය නිහඬ ගවයා සහ පුපුරන ගිනි කන්ද. ඇත්තටම ඔයා ගොඩක් වෙලාවට පාඩුවේ ඉන්න තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න කෙනෙක් නේද? අර මම කලින් කිව්ව ඔයාගේ සංකේතය වන ගවයා දිහා බලන්න. ගවයා කියන්නේ හරිම සාමකාමී තනකොළ ටිකක් කාගෙන පාඩුවේ ඉන්න සතෙක්. හැබැයි ඌට කවුරු හරි වද දුන්නොත් සීමාව පැනලා කරදර කරොත් ඌ කුලප්පු වෙනවා. වෘෂභ ලග්නයේ ඔයත් අන්න ඒ වගේමයි. ඔයාට තියෙන්නේ පුදුමාකාර ඉවසීමක්. කවුරු හරි ඔයාට වැරද්දක් කළොත් ඔයා එකපාරට පැනලා රණ්ඩු වෙන්නේ නැහැ. ඔයා ඉවසනවා. උපරිමයටම ඉවසනවා. හැබැයි අර මිනිස්සයා ඔයාගේ ඉවසීමේ සීමාව පැන්නුවොත් එදාට අර සාමකාමී ගවයා මාරාන්තික විදිහට කුලප්පු වෙනවා. ඔයාට තරහ ගියාම හරියට ගිනි කන්දක් පුපුරනවා වගේ. එදාට ඔයාව පාලනය කරන්න මේ ලෝකේ කාටවත්ම බැහැ. හැබැයි එහෙම තරහ ගන්නේ අවුරුද්දකට දෙකකට සැරයක්. ඒ වගේම ඔයා වෙනස් වීම වලට මාරම අකමැති. ඔයා කැමති එකම විදිහකට සංසුන්ව ස්ථාවරව ජීවත් වෙන්න. එකපාරටම ජීවිතේ වෙනස්කම් වෙද්දී ඔයාගේ මනසට ඒක දරා ගන්න හරිම අමාරුයි. මානසික ස්වභාවය සහ ලොකුම දුර්වලතාවය. දැන් මම කියන්න යන්නේ ඔයාගේ හිත ඇතුලේ තියෙන අනිත් මිනිසුන්ට වදයක් වෙන ඒ වගේම ඔයාටත් ලොකුම පාඩුවක් වෙන ඔයාගේ ලොකුම දුර්වලතාවයන් කිහිපයක් ගැන. පළවෙනි දේ තමයි ඔයාගේ මුරණ්ඩුකම. මහ පොළොව වගේ ස්ථාවරයි කිව්වා වගේම ඔයා මොනවා හරි තීරණයක් ගත්තොත් ඒක වෙනස් කරන්න දෙයියන්ටවත් බෑ. ඔයා හරිම තැනක හිටියොත් ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයා ඉන්නේ වැරදි තැනක වැරදි අදහසක වුණත් ඔයාගේ මුරණ්ඩුකම නිසා ඒක අතහරින්න ඔයා කැමති නැහැ. මේ මුරණ්ඩුකම නිසාම ඔයාගේ ජීවිතේට ආපු කොච්චර හොඳ අවස්ථා ඔයා නැති කරගෙන තියෙනවාද? දෙවැනි කාරණය තමයි ඔයාගේ කම්ෆර්ට් සෝන් එක. එහෙමත් නැත්නම් පුරුදු වටපිටාවට තියෙන කෑදරකම. වෘෂභ ලග්නයේ අය එක තැනකට එක රැකියාවකට හරි එක සම්බන්ධයකට හරි පුරුදු වුණොත් ඒක කොච්චර වදයක් වුණත් කොච්චර කම්මැලි වුණත් ඒක දාලා යන්න හරිම බයයි. අලුත් දෙයකට ගිහින් අමාරුවේ වැටෙනවාට වඩා මේ දුක විඳගෙන හරි මෙතනම ඉන්නවා කියන මානසිකත්වය ඔයාගේ ඇතුලේ තියෙනවා. ඒක ඔයාටම කරන ලොකු අසාධාරණයක්. බාහිර පෙනුම සහ සුඛෝපභෝගී ජීවිතයට ඇති ආශාව. ඔයාගේ පෙනුම ගැන කතා කළොත්
සිකුරු ග්‍රහයාගේ බලපෑම නිසා වෘෂභ ලග්න හිමියන්ට සහජයෙන්ම අලංකාර ප්‍රියමනාප පෙනුමක් ලැබිලා තියෙනවා. ඔයාගේ මූණේ තියෙන්නේ මහ පොළොව වගේ සංසුන් කිසි කලබලයක් නැති අහිංසක පෙනුමක්. ඒ වගේම වෘෂභ ලග්නයෙන් ශරීරයේ උගුර සහ බෙල්ල නියෝජනය කරන නිසා ඔයාට තියෙන්නේ හරිම ආකර්ශනීය ගැඹුරු මිහිරි කටහඬක්. මිනිස්සු ඔයාගේ කටහඬට ගොඩක් කැමති. ඔයා සිකුරුගේ දරුවෙක් නිසා ඔයා ලස්සනට අඳින්න, හොඳ සුවඳ විලවුන් පාවිච්චි කරන්න, පිළිවෙලකට ඉන්න ගොඩක් ආසයි. ඒ වගේම ඔයා කෑමට මාරම පෙරේතයි. රසට කන්න, සැපට නිදාගන්න, සුව පහසු ජීවිතයක් ගත කරන්න ඔයා තරම් ආස කරන තවත් කෙනෙක් මේ ලෝකේ නැහැ. මුදල්, ආදරය සහ විවාහය. සල්ලි ගැන කතා කරද්දී ඔයා හරිම ප්‍රායෝගිකයි. සල්ලි හොයන්න ඔයා කඩිසරව මහන්සි වෙනවා වගේම සල්ලි ඉතුරු කරන්නත් ඔයා දක්ෂයි. ඔයාගේ බැංකු ගිණුමේ සල්ලි නැති වුණොත් ඔයාට මාරම මානසික පීඩනයක් එනවා. හැබැයි ඔයා සල්ලි ඉතුරු කරන්නේ මසුරු කමට නෙවෙයි. අර මම කලින් කිව්ව සුඛෝපභෝගී බයක් නැති ජීවිතයක් ගත කරන්නයි. ආදරය. මෙතන තමයි වෘෂභ ලග්න හිමියන්ගේ ලොකුම ශක්තිය වගේම ලොකුම දුර්වලතාවයක් තියෙන්නේ. ඔයා එකපාරට කාටවත් ආදරය කරන්නේ නැහැ. ඔයා කෙනෙක්ව විශ්වාස කරන්න ගොඩක් කල් අරගන්නවා. හැබැයි ඔයා කෙනෙකුට හදවතින්ම ආදරය කරන්න ගත්තොත් ඔයා ඒ ආදරය වෙනුවෙන් ඕනෑම දුකක් විඳිනවා. ඕනෑම කට්ටක් කනවා. කවදාවත් ඒ මිනිස්යාව දාලා යන්නේ නම් නැහැ. හැබැයි මේ ආදරයේ ඇතුලේ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මගේ දේ මට විතරයි කියන හැඟීම. ඔයා ආදරය කරන කෙනා වෙන කෙනෙක් එක්ක hina වෙලා කතා කරනවා දකින්නවත් ඔයා කැමති නැහැ. එතනදී ඔයාට ලොකු ඉරිසියාවක්, අනාරක්ෂිත බවක් දැනෙනවා. කවුරු හරි ඔයාගේ ආදරයට ද්‍රෝහී වුණොත් ඔයා කෑ ගහලා රණ්ඩු වෙන්නේ නැහැ. හැබැයි ඔයා අර මිනිස්යාව ඔයාගේ ජීවිතෙන් සදහටම අතුගාලා දානවා. ආයෙත් කවදාවත් ඒ මිනිස්යාට ඔයාගේ හිතේ ඉඩක් නැහැ. වෘත්තීය ජීවිතය සහ සෞඛ්‍ය. වෘත්තීය ජීවිතය ගත්තොත් ඔයා බොහෝම මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්. ඔයාට ගැලපෙන්නේ බැංකු සහ මූල්‍ය ශාස්ත්‍රවල රැකියා. ඒ වගේම සංගීතය, චිත්‍ර, විලාසිතා වැනි කලා ශාස්ත්‍ර, ගෘහ නිර්මාණ ශිල්පය, කෘෂිකර්මාන්තය වගේම ආහාර සම්බන්ධ ව්‍යාපාර ඔයාට හොඳින්ම ගැලපෙනවා. මේ දේවල් වලදී ඔයාට ලොකු සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට පුදුම කලාත්මක හැකියාවක් සහජයෙන්ම පිහිටලා තියෙනවා. සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත් වෘෂභ ලග්නේ නියෝජනය කරන්නේ උගුර සහ බෙල්ල ප්‍රදේශයයි. ඒ නිසා නිතර හැදෙන සෙම් රෝග, තයිරොයිඩ් වගේ ගැටලු වගේම බෙල්ලේ අමාරු ගැන ඔයා පරිස්සම් වෙන්න ඕනි. අනිත් එක තමයි ඔයාගේ අර කෑමට තියෙන පෙරේතකම සහ ව්‍යායාම කරන්න තියෙන කම්මැලිකම නිසා ඔයාව ඉක්මනටම මහත් වෙන්න පුළුවන්. ඒ නිසා කෑම බීම ගැන ටිකක් පාලනයක් ඇතුව ඉන්න ඕනි. ජීවිතය දිනන රහස. අවසාන වශයෙන් මහ පොළොව වගේ ඉවසීමක් සහ විශ්වාසවන්ත හදවතක් තියෙන වෘෂභ ලග්නේ ඔයාට මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මේ වෙනස් වෙන කපටි සමාජය ඇතුලේ ඔයා වගේ ස්ථාවර අවංක මිනිස්සු ඉන්නේ හරිම අඩුවෙන්. ඒක ඔයාගේ වාසනාවක්. හැබැයි ඔයා ජීවිතේ දිනන්න නම් මේ දුර්වලතා තුන අනිවාර්යයෙන්ම හදාගන්න ඕනි. පළවෙනි දුර්වලතාව අනවශ්‍ය මුරණ්ඩුකම අතහරින්න. ඔයා ඉන්නේ වැරදි තැනක නම්, වැරදි තීරණයක නම් ඒක පිළි අරගෙන වෙනස් වෙන්න. ඔයා වෙනස් වෙන්න බය වෙන්න එපා. දෙවෙනි දුර්වලතාව කම්ෆර්ට් සෝන් එකෙන් එළියට එන්න. පුරුදු වෙච්ච දුකට වඩා අලුත් වෙනසක් ඇතුලේ ලොකු සතුටක් තියෙන්න පුළුවන්. අවදානමක් ගන්න බය වෙන්න එපා. තුන්වෙනි දුර්වලතාවය පරණ බැඳීම් අතහරින්න. ඔයාට නොගැලපෙන, ඔයාව රිදවන මිනිස්සුන්ව හිතේ තියාගෙන ඉන්න එපා. අතහැරලා දාන්න. ඔයා මේ වීඩියෝ එක බලන මොහොත වෙද්දී සමහර විට කාට හරි මුළු හදවතින්ම ආදරය කරලා
විශ්වාස කරලා අන්තිමට ඒ හැමදේම නැති වෙලා එක තැන හිර වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඔයා කියන්නේ ලේසියෙන් වැටෙන කෙනෙක් නම් නෙමෙයි. ඔයාගේ ඇතුලේ තියෙන ඒ නිහඬ ශක්තිය පාවිච්චි කරන්න. ඔයාගේ මහන්සියෙන් ඔයාගේම උත්සාහයෙන් අනිවාර්යයෙන්ම දවසක ඔයා හීන දකින අර සුඛෝපභෝගී සාමකාමී ලස්සන ජීවිතය ගොඩනගා ගන්නවා. ඒක නවත්තන්න කාටවත්ම බැහැ. ඉතින් හිතවත් සහෘදයිනි, මේ කතා කරපු දේවල් ඔයාගේ ජීවිතේට ඔයාගේ හදවතට කොච්චර දුරට ගැලපෙනවාද? ඔයාට දැන්නු හැඟීම මොකක්ද කියලා අනිවාර්යෙන් පල්ලෙහායින් කමෙන්ට් කරන්න. වීඩියෝව හොඳයි නම් ලයික් එකක් දාන්න. අනිත් ලග්න ගැනත් දැනගන්න අපේ ජීවිතයේ ජ්‍යොතිෂය නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම මේක ඔයාගේ වෘෂභ ලග්නයේ ඉන්න අනිත් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයාගේ ජීවිතේට මේ වගේම දැනෙන ජීවිතය වෙනස් කරන තවත් වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම හමු වෙමු. ඔයාගේ ඉවසීමට අනිවාර්යයෙන්ම දවසක ප්‍රතිඵල ලැබෙනවා. කිසිම දෙයකට බය වෙන්න එපා. ඔයාට සතුට ආදරය පිරුණු සාමකාමී හෙට දවසක් වේවා.